අපේ චූටි මහත්තයා උදේ ආව මනුස්සයා තව ගියේ නෑ අද. අද වැහි මන්දාරම හින්දා ටිකක් නිදි. මිදුල්ලම් දින්නක් තියෙනවා. ඇවිල්ලා කඩේට ගිහින් ඇවිල්ලා වැඩි කරමු. දැන් මම නිදාගෙන ඉඳලා කීරද යන්න හදන්නේ. තව දින කාලයක් යනකොට එයා මේ ලෝකෙම ඉල්ලන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ජීවිතයේ කිසිම අවස්ථාවක මතු පිටින් බලලා පුජ්‍යලේක මනලා හරි ඉක්මනට තීන්දුව දෙන්න ගන්න එපා. මිනිස්යන්ව ප්‍රතික්ෂේප කරන්න එපා. මොකද අද කිසිම වටිනාකමක් නැති මිනිස්සේ හෙට වෙනකොට ලෝකයක් ඉල්ලන මහා වටිනා තැනකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. සරේ අද අපි ගොඩාක් වෙලාවට අර මතු පිටින් තමයි මිනිස්සු මනින්නේ. අපි කියනවා පොතේ පිට කවරේ බලලා අන්තර්ගතය මනින්නවා කියලා. ඇත්තටම මටත් ඔය වගේ කාරණාවක් වසරකට විතර කලින් වෙලා තිබුණා. මම අදටත් මේ සේගෙන කනගාටුයි. මහන්තයාද ගානක්වත් නෑ වගේ. ගෙදරකින් ආරාධනාවක් ලැබිලා තිබුණා. හන්දවට යන්නද ගිමන් අරින්නේ? රෑ නයිට් එක අදින්නද? විහාරස්ථානයේ ගේට්ටුව ළඟ ඉන්නකොට මේ ගෙදරින් එවලා තිබුණේ ඔන්න ඔය නයිට් එකේ වැවත් පේනවා මෙහාට. දැස්සා පිරිමි ළමයි. ඒක පුරාම මහත්තයා නැගිටින්නකෝ ඉතින්. කොණ්ඩේ ඩයි කරගෙන කරාඹු දෙකක් දාගෙන කන් දෙක නාසෙ කරාඹුවක් දාලා මට දැක්ක ගමන් අර රස්තිය අධිකාරියෙක් වගේ තමයි එනෝනේ. ඉතින් අර බාහිර ස්වරූපයත් එක්කලා මට මේ ළමයා ගැන යන ප්‍රසන්න හැඟීමක් ඇති වුණා. මම හිතාගත්ත වචනයක්වත් කතා කරන්නේ නැහැ කියලා. එන්නකෝ වැව පැත්ත ලස්සනට පේනවා නම් හරි. නැකිట్లా ඔය හිඹුටු වැල නෙවෙයි. ඒකටයි ඉන්නේ. ඒකේ කොලත් කනවා, ගහටත් වැලටත් අයින්නවා. මොකද ඉතින් ඔය කරන්නේ ඔකට? අංකනවද? ඔයාට කියන්නේ නෙලේ කියලා.
ඔය වැඩවලට. හරි හරි.